අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ මහත්මයා මමත් එක්තරා පොලිසියකට පැමිණිලා දැම්මා. කොහොමද දන්නේ පොලිසිය කතා කරේ? පැටියෝ කොහොමද? ඔන්නෝම තමයි කතා. පොලිසියේ උන්ට මගේ ඉස්සරහා පැටියා කිව්වනම් ආයි මොකද? මොන බම්බුවද? කොහොම නීතිය කියලා දුන්නේ? මේ දරුවට පුළුවන්ද ජපන්? පුළුවන්ද? අනතව නමයිව නන්දෙස්කා. හජිබි මස්ති දෝසු යුරෙෂ්කු. ඔනගයි ශිමස්. පොල් ගෙඩිය කොහමද? ලාභද? බෑය දැන් කීයද? දැන් සතුටුද කියලා තමයි අහන්න වෙන්නේ. මේ කරලා තියෙන වැඩ ටිකත් එක්ක. මේක අපිලගේ රට, අපිලගේ නීතිය අම්මට හැමෙන්න ඕනෝකට තාත්තා කළ දේ නොකළ තුන් ඔට්ටිගේ පුතා කියනවාගේ තාත්තගෙන් එනවා පුතාට. දැන් එතකොට කෙහෙලිය රමුක්කැල්ල මහත්තයා. කෙහෙලිය රමුක්කැල්ල මහත්තයා ඕස්ට්‍රේලියාවේ බැල්කනියක් උඩින් ඉඳන් පයින්නවා. උගේ පුත්‍රරත්නය ෆ්ලයිට් එකේ උඩින් ඉඳලා පයින්නවා චූ කරන්න ඕනේ කියලා. ඒක ඇතුලේ ගලකුත් තියෙනවා. දැන් ගල කැපුවේ කවුද දන්නේ නැහැ. කලිල් වෙන්නේ නැති. ඇයි නෑ? මම එහෙම හිතලා නෙවෙයි කිව්වේ. ඔයා පත්තරේ කියනකොට ඔයා උදේට කොච්චර බොරු කියනවද? ඔයාගේ හෘද සාක්ෂිය දන්නවනේ. ඔයා පත්තරේ කියනකොට කොච්චර මිනිසුන්ට මඩ ගහනවද? ඔයා පත්තරේ කියනකොට කොච්චර නිନ୍ଦා අපහාස කරනවද? හරිද? මේ බුදුදහම අනුව ඔයා කරගන්න පව එසේ මෙසේ පවන්නේ මං කිව්වා කියලා හිතා ගන්න. ජනාධිපතිතුමා මේවත් ඔබතුමා ඒක මේ පුද්ගලික වරන් තියෙන බව තේන්නේ. එක්තරා ගාතාවක් තියෙනවා ඒක කියපු හැටි ගහන්න එන වල්ලාලිය එතනම නතර වෙනවා. අලම්තර කයිෆ ෆාර රබ්බුක බිහස්සහ බිල්ෆි. ඒක කිව්ව හැටි අර හානි කරන්න එන අලියා එතනම නතර වෙනවා. කවුරු හරි විහිළුවක් කියලා කියනවා නම් මම ලෑස්ති අදම කලාවැවට ගිහිල්ලා අද නෙමෙයි හෙටම මමම පයින් පූර්වේ කරපු පවක් නිසා බේරුණා. කවුරුත් කියන්නේ මම කරපු හැටි මෙහි. අපි තමයි හොඳටම කළා තියෙන්නේ. අවුරුදු 3ක් තුල මහින්ද රාජපක්ෂට පුළුවන් වුණා මේ රටේ අවුරුදු 27ක් තිබිච්ච ත්‍රස්තවාදය නැති කරලා දාන්න. මේ රජයට පුළුවන් වුණා අවුරුදු 3ක් ඇතුළත මුළු රටම නැති කරලා දාන්න. දැන් සමහර අය කියන මේකේ මට බලය තිබ්බලු. ගරු කතානායකතුමනි මේකේ බලය තිබ්බනම් මේ ඉස්සරහා පෙළිය ගොඩක් අය හිරගෙදර. මද කියනවා මේකේ මට බලය තිබුණා නම් ගරු කතානායකතුමා මම දන්නවා. මේ අය කොහොමද ජීවත් වුනේ? දේපල එක්රැස් කරගත්තේ. ධනෙ එක්රැස් කරගත්තේ කොහොමද කියලා දන්නවා. අනම් වානා අනුර රනිල් වානා ගෝට මහී වානා කවුද ඕනේ සජිත් තමයි ඕන මම බොහොම අවංකව කියනවා අම්මා බල්ල ජේසු බල්ල බුදුන් බල්ල විශ්වාස කරනවා නම් විශ්වාස කරපළ නැත්නම් මට වැඩකුත් නැහැ. මොකද මම කලේ හොඳ ඉතින් කියලා මම දන්නවා. මට හොරුන්නේ චරිතසාතික මොකටද? චරිතසාත් දෙන්න පුළුවන් කට්ටිය මෙතන ඉන්නවා. කවුද ඉන්නේ මෙතන? වැලි පර්මිට් තියෙන 75ක් ඉන්නවා. බාර් පර්මිට් තියෙන 100ක් ඉන්නවා. එතනවල් ගෙන්න 4 දෙනෙක් ඉන්නවා. කුඩු ගේන දෙන්නෙක් ඉන්නවා. රේස් බයි රේස් කරන එකෙක් ඉන්නවා. උන්ගේ තමයි චරිතසාත් කිල්ලන්නේ. ඒකින්ද ලැජ්ජයි මිත්‍රවරුනි රනිල් වික්‍රමසිංහ අද නාහෙන් අඬ අඬ අරලියගහ මන්දිරයට වෙලාවේ läගලා ඉන්නවා.